වෙල්කම් බැක් ගයිස්. එනම් ඔයාලවත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට ගත් තියෙන්නේ ස්පෙસિෆික් ක්‍රිකට් ගේම් එකක්. මේ වීඩියෝ එක අවසානට නරඹන්න කියලා වගේ ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ගයිස් මම ඔයාලට අද ගත් තියෙන්නේ සුපිරිම ක්‍රිකට් ගේම් එකක්. ඒ කියන්නේ මේකට වැඩි රැම් එකක් වැය වෙන්නෙත් නෑ. මේ කියන්නේ පොඩි ෆෝන් එකකින් පොඩි රැම් එකක් ෆෝන් එකක වුණත් ගහන්න පුළුවන්. මේක වැඩි MB ගානකුත් නෑ. මම හිතන්නේ MB 70ක වගේ වෙන්න ගේම් එක. ඉතින් ගේම් එකට මෙන්න මේක තමයි ගේම් එක ක්‍රිකට් ලීග් කියලා මේ උඩින් මෙන්නේ. අන්න මේක ගොඩක් අය ගහලත් ඇති ගහනවත් ඇති. මේ අලුතෙන් ගහන් ඉන්න කරා ඉන්නවනම් මම එයාලට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. අපි බලමු අස්සරේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න කියලා මම ඔයාලගේ ආදරේ මතක් කරනවා එන මට ඔක්කොටම allow දෙන්න ඕනි. ඒ කියන්නේ permission වලට allow දෙන්න ඕනි නේද? ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ගේම් එක ඇතුළට ගියාම මුලින්ම අපිට යාලා ප්‍රැක්ටිස් මැච් එකක් දෙනවා මුලින්ම. ඒ කියන්නේ යාලා කියා දෙනවා ගහන්න ඕනේ විදිය. එහෙම දෙනවා ගහන්න ඕනේ. ඔය විදියට. ඊට පස්සේ මුලින්ම අපිට බෝල 3කට ෆේස් කරන්න ඕනේ. පැත්තට ගහන්න පුළුවන්. කැමතිද පස්සට උනා ෂොට් ගහන්න බලන්න. ඔයාලට වෙන්න නෑ. කෙලින්ම ගහන්න කැමතිද? මේ බෝල් එකේ රවුමක් තියෙන්නේ රවුම් මැදට තමයි බෝල් වැටෙන්නේ. ඊට අපිට බෝල් කරන්නත් බෝල් 3ක් දෙනවා මම හිතන්නේ. මෙන්න මේ රවුම තියෙන්නේ රවුම තියෙන තැනට තමයි බෝල් වැටෙන්නේ. බෝල් ගද්දාට ගයිස් මේ පැත්තෙන් පෙන්නනවා නේද මේ දැන් avoid perfect avoid කියලා. මේ මාර බෝලේ දානවා හයිටම දාන්න ඕන හයිම ස්පීඩ් එක ගන්න ඕන නැත්නම් ස්පිනර්ස් ලා බෝලේ දානවා ටික ස්පින් වෙන්න දාන්න ඕන මෙන්න මෙතන මේ පර්ෆෙක්ට් කියන තැන නවත්තන්න ඔය බලන්න ඔය මගේ පොඩ්ඩක් උඩට ගියා මේ නිල් පාට තියෙන තැන නවත්තන්න ඕන බැට්ස්මන් කෙනෙක් දීලා බලන්න මෙතන අපිට මෙන්න මේව ගන්න ස්පිනර් ස්පිනරෙන් බෝල් දාද්දි ඔන්න එහෙම පැත්තෙන් තියලා ගානට නිල් පාට එපාරක් දානවා නිල් පාට එක පැත්තට දාන්න මම ෆාස් බෝල් එකෙන් දාලා යෝ කරන්නේ නන්න දරන උඩරින් ස්පීඩ් එක ගන්න ෆාස් බෝල් එක දාගෙන තමයි ස්පීඩ් එකෙන් දාලා මේ පාරත් දැන් ස්පීඩ් බෝල් එක කැපෙනවා දැන් අපිට මේ මැච් ප්ලේ කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලගේ මේ Facebook account එකක් තියෙනවා නම් අපිට Facebook එකට බයින් කරන්න පුළුවන්. ඒක Facebook එකට බයින් කරොත් මේ gems 100ක් හම්බ වෙනවා. මම පෙන්නනවාට ඒක කරන්න වෙන්නේ. නැහම Facebook එකට බයින් කරන්න පුළුවන්. ඕකේ. හරිද? මේ තියෙන එක මේක මං කලින් ග්‍රවුන්ඩ් එක හදලා තිබ්බේ කියන්නේ මම කාලයක් මේක ප්ලේ කරා මේ විදිහට මම ඒ Facebook account එකට හදලා තියෙන account එක මේක අපිට මේ මැච් ප්ලේ කරපු ගානත් වැටෙනවා වින්ස් ගාන වැටෙනවා වින් රේට් එකක් වැටෙනවා බෙස්ට් ස්ටික් එක වැටෙනවා අපි වර්ල්ඩ් එකේ මං ඉඳලා තියෙනවා 12631 වෙනියට කන්ට්‍රි බෙස්ට් කියන්නේ අපි ලංකාවේ මේකේ 100ක් විතර තෝරනවා වෙනවා ඒක මම 56ට ඉඳලා තියෙනවා ඔය වගේ ටිකක් බලලා අපිට මේ බෝලර්ස්ලා ඉන්න මේ ලක්ෂ්‍යාවේ ලසිත් මාලි නාතන් බ්‍රැඩ් වීක්‍රස් වගේ අපිට කැමති බෝලර් කෙනෙක් බැට්ස්මන් කෙනෙක් තෝරගන්න පුළුවන් ක්ලබ්ස් වලට යන ක්ලබ්ස් තියෙනවා ටීම්ස් මේ තියෙන අපේ මේ ටීම් එක මම දාලා තියෙන බ්‍රැඩ් නේතන් ලක්ෂ්‍යා කියන්නේ අපිට කැමති බෝලර් කෙනෙක් ගන්න පුළුවන් එතකොට මැනික් දෙන්න ඕනේ නැත්නම් අපි අර අප් වෙන්න ඕනේ ලෙවල් එකේම මට මේ කට්ටිය
හැමති එක්කෙන් දාලා ගැහුවා මේ යාළුවා තව අන්ලොක් කරන්න. මෙතන ඉන්නවා බැට්ස්මන්ලා ටික. හර්ෂ්දීප් MK සිං ඕට ආදිතු වගේ කට්ටියක් ඉන්නවා. ඊට බෝල්ස් මේ බෝලක් තියෙනවා. ඒ කියන්නේ එක එක බෝලේ බෝලවල එක එක පවර් තියෙනවා. එක එක ස්කිල්ස් ස්කින් එක ස්කිල් එකකුත් තියෙනවා බෝලවල. ඊට උනා ෂොප් එකෙන් බයි කරන්නත් පුළුවන් ජෙම්. බැට් එකක් බයි කරන්න පුළුවන් මේ ජෙම් ගානකට. ඊට පස්සේ ලීග් මෙහෙන් මං ඔයාලට කිව්වේ මේ ලීග් එක කරන් ගන්න නෑ. මෙතන කන්ට්‍රි එකේ අපිට මේ මම හිතන්නේ 100ක් කියන මේ හොයාගන්න කොයින්ස් ටික ගන්නකොට තමයි අපි වැටෙන්නේ. මං ගානේ 57 ඉඳලා ඉනෝ ඒ වගේ ලක්ෂ 6ක් විතර හෙව්වා ඒ දවස්වල. කියන්නේ මේ කොයින්ස් ලක්ෂ 6ක් විතර කරලා තිබ්බ. ඒකට තමයි වාසනාවක් නේ. වර්ල්ඩ් එකේ නම් ඉතින් අමාරුයි. එන්න ඔයාගේ ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ගේම් එක ගහන්න පුළුවන් කියන්නේ. ඔයාලට ඉතින් මේ Facebook බයින්ඩ් කරන් ගන්න තමයි මම රෙකමන්ඩ් කරන්නේ. එහෙම ගහන්න. ඔයාලට මේ වීඩියෝ එක මේ ගේම් එක හොඳයි කියලා හිතුණා මේකත් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න කියලා ඔයාලගේ ඉල්ලා සිටිනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. බයි බයි ගායිස්. ආයෙ අලුත් වීඩියෝ එකක හම්බ වෙමු.